එක්තරා පිටිසර ගම්බද ගම්බානයක දුප්පත් මහල්ලෙක් ජීවත් වුණා. මේ මහල්ල කරේ පාන් පුච්චලා අවට කඩවලට දාන එක තමයි රැකියාව විදිහට කරගෙන ගියේ. ඇත්තරම් පොඩි බිස්නස් එකක්. මහ ලොකු ව්‍යාපාර කටයුත්තක් නෙමෙයි. මෙයා කරන්නේ පොරණුවේ දාලා පාන් පුච්චලා ඒ පාන් ටික අරගෙන ගිහින් ළඟපාත තියෙන කඩවලට ළඟපාත තියෙන ගෙවල් වලට බාර දීලා පුංචි මුදලක් බොහොම සාධාරණ උපයලා ඒකත් එක්ක ජීවත් වෙච්ච කෙනෙක් තමයි මේ දුප්පත් මහල්ලා. මේ ගමේම ජීවත් වුණා ධනවත් ව්‍යාපාරිකයෙක්. මෙයා ලොකු ෆැක්ටරි එකක අයිතිකාරයෙක්. මෙයාට තිබුණා ලොකු බටර් ෆැක්ටරි එකක්. මේ ෆැක්ටරි එකේ 100,000 ගාණක් වැඩ කරා. මේ ධනවත් ව්‍යාපාරිකයාටත් මේ දුප්පත් මහල්ලා හැමදාම පාන් ගෙඩියක් බාර දුන්නා. නැත්නම් පාන් ගෙඩියක් ගිහින් දුන්නා. මේ ධනවත් ව්‍යාපාරිකයාත් මොකද කරේ? හැමදාම ගෙදරට අවශ්‍ය කරන පාන් ගෙඩිය මේ දුප්පත් මහල්ලගෙන් ගන්න හුරු වෙලා හිටියා. මේ විදිහට දින සති මාස ගාණක් ගත වුණා. මේ දුප්පත් මහල්ලා හැමදාම මේ ධනවත් ව්‍යාපාරිකයාටත් අවට කඩවලටත් අවශ්‍ය නිවැසියන්ටත් මේ පාන් ගිහින් බාර දෙන වැඩේ කරගෙන ගියා. මේ ධනවත් ව්‍යාපාරිකයා එක දවසක කල්පනා කරනවා මේ දුප්පත් මිනිස්සයාගෙන් මං හැමදාම පාන් ගෙඩියක් ගන්නවා. හැමදාම ගෙදරට අවශ්‍ය කරන පාන් ටික මම මේ මිනිස්සයාගෙන් මිලට ගන්නවා. ඇත්තටම මේ දුප්පත් මිනිස්සයා මට අසාධාරණයක් නොකර හැමදාම පාන් දෙනවද? මේ ධනවත් ව්‍යාපාරිකයා ගෙදර ඉඳලා කල්පනා කරලා බලලා එක දවසක තීරණය කරනවා හැමදාම දෙන පාන් ගෙඩිය නිශ්චිත ප්‍රමිතියට තියනවාද කියලා පරීක්ෂා කරලා බලන්න ඕනි කියලා. ඉතින් ධනවත් ව්‍යාපාරිකයා මොකද කරන්නේ? හැමදාම දෙන පාන් ගෙඩිය එක දවසක් අරගෙන ගිහිල්ලා කිරලා බලනවා ඇත්තටම මේ පාන් ගෙඩියේ පාන් රාත්තලක් තියනවාද කියලා. කිරලා බලන වෙලාවේ ධනවත් ව්‍යාපාරිකයාට ඇස් අදහ ගන්න බැරි සිදුවීමක් දකිනවා. ඒ තමයි හැමදාම දෙන පාන් ගෙඩියේ එහෙම නැත්නම් හැමදාම මිලට ගත්ත පාන් ගෙඩියේ යම් ග්‍රෑම් ප්‍රමාණයක් අඩුවෙන් තමයි මේ දුප්පත් මහල්ලා හැමෝටම දීලා තියෙන්නේ. මෙයා දෙවතාවක් තුන් වතාවක් විතර මේ දේ පරීක්ෂා කරලා බලනවා. හැමදාම මෙයාට දැක ගන්න ලැබෙන්නේ යම් ග්‍රෑම් ප්‍රමාණයක් මේ පාන් ගෙඩියේ අඩුවෙන් තමයි මේ මහල්ලා හැමෝටම ලබා දීලා තියෙන්නේ. මේ ධනවත් ව්‍යාපාරිකයට ගොඩාක් තරහ යනවා. ගොඩක් කේන්ති යනවා. මෙයා මොකද කරන්නේ? මේ දුප්පත් මහල්ලට විරුද්ධව නඩුවක් දානවා. ඒ තමයි නිශ්චිත ප්‍රමිතියෙන් තොරව නිෂ්පාදන අලෙවි කළා වංචනික විදිහට බාණ්ඩ අලෙවි කරනවා කියලා නඩුවක් දානවා. මේ නඩුව ගොඩාක් දුර දිග යනවා. මේ දුප්පත් මහල්ලට නඩු කියන්නවත් සල්ලි නැහැ. මේ නඩුවත් ඉස්සරහට යනවා. මේ දුප්පත් මහල්ලා පරදින විදිහට තමයි නඩුව ඉස්සරහට යන්නේ. නඩුවේ ජජ් අහන වෙලාවේ නැත්නම් නඩුව යන වෙලාවේ මේ දුප්පත් මහල්ලගෙන් අහනවා විනිසුරුතුමා ඇයි ඔබතුමා නැත්නම් ඇයි යුෂ්මතා මේ වගේ වැරද්දක් කරන්නේ? ඇයි ඔබ මේ වගේ වැරද්දක් කරන්නේ? නිශ්චිත ප්‍රමිතියෙන් එහාට අඩුවෙන් යම් නිෂ්පාදනයක් හදන එක වංචනික ක්‍රියාවක්. ඇයි මේ වගේ දෙයක් කරන්න කියලා විනිසුරුතුමා එක දවසක නඩුවකදී අහනවා. මේ දුප්පත් මහල්ලා මෙන්න මේ විදිහට විනිසුරුතුමාට කියනවා. ගරු විනිසුරුතුමනි මට ලොකුවට වත්කම් නැහැ. මට කිරුම් මිනුම් උපකරණ නැහැ. මට පාන් ගෙඩිය කිරන්නවත් අඩු ගානේ තරාදියක් ගන්නවත් සල්ලි නැහැ. මම කරන්නේ ළඟම තියෙන කඩේට ගිහිල්ලා මේ ව්‍යාපාරික මහත්තයාගේ ෆැක්ටරිය දානවා හැමදාම බටර් රාත්තලක් ඒ කඩේ තියෙනවා. මම මේ බටර් රාත්තර කිරලා ඒකට ගැලපෙන්න තමයි පාන් ගෙඩිය හදන්නේ. ඉතින් මම ඇත්තටම කරන්නේ බටර් රාත්තලට ගැලපෙන්න මගේ පාන් රාත්තල හදන එක තමයි. එහෙම නැතුව මම කිසිම වංචාවක් කරන්න අදහසින් නෙමෙයි ගරු විනිසුරුතුමනි මම මේ වැඩේ කරගෙන ගියේ. අන්න ඒක අහන වෙලාවේ තමයි මේ ව්‍යාපාරිකයාගේ ඇස් උඩ යන්නේ. හේතුව තමයි මේ ව්‍යාපාරිකයා වසර ගණනාවක් තිස්සේ බටර් නිෂ්පාදනය කරනවා. ඒ බටර් රාත්තල වංචනික විදිහට ප්‍රමාණයක් අඩු කරලා තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. අර දුප්පත් මහල්ලා ඒක දන්නේ නැතුව බටර් රාත්තලට ගැලපෙන්න පාන් රාත්තල නිෂ්පාදනය කරන වෙලාවේ ඔහු ඇතුළුත් නොදැනුවත්වම ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. මේ කතාව ඇතුලේ ගන්න ගොඩාක් දේවල් තියෙනවා. සමහර විට ඔබ කෙනෙක්ට චෝදනා කරන්නේ ඔබ වැරද්ද කරන ගමන් වෙන්න පුළුවන්. ඒ වගේමයි තවත් දෙයක් මතක තියාගන්න අපිට ජීවිතේ පෙරලා දෙයක් ලැබෙන්නේ අපි සමාජයට දායාද කරන ප්‍රමාණයත් එක්ක තමයි. ඔබ අඩුවෙන් සමාජයට දෙයක් දෙනවා නම් ඔබට ඒ දේ අඩුවෙන් ඒ විදිහටම ලැබෙවි. ඔබ වැඩියෙන් සමාජයට දෙයක් දෙනවා නම් ඒකේ විදිහටම පෙරලා ඔබට ලැබෙවි. ඉතින් ලැබෙන දේත් එක්ක ජීවත් වෙන්න ඔබ ලබා දෙන දේ තමයි ඔබට පෙරලා ලැබෙන්නේ.